හරිම ආඩම්බර මොනරෙක්. තියෙන ලොකුම පැසෙන්ජර් ප්ලේන් ඒ කියන්නේ Airbus A380 පවා හැන්ඩල් කරන්න පුළුවන් විදිහට. Hi everyone, welcome back. ඉතින් මේ vlog එකකින් ඔයාලට පෙන්වන්නේ හම්බන්තොට තියෙන මත්තල ඉන්ටර්නැෂනල් එයාපෝට්. ඔයාලා දැනගෙන හිටියද ලංකාවේ longest runway තියෙන්නේ එහෙ කියලා. ඒ වගේම මේ runway එකට Airbus A380 පවා හැන්ඩල් කරන්න පුළුවන්. But sadly අද මේක ලෝකේ කාර්යබහුලත්වයෙන් අඩුම ගුවන්තොටුපළ කියලා හඳුන්වන්නේ. එයාපෝට් එකට යන්න කලින් පොඩි බඩගින්නට දෙයක් ගන්න අපි සර්විස් ඒරියා එකේ නැවැත්තුවා. ඉතින් ඔයා ෆස්ට් ටයිම් නම් මේ මගේ vlogs බලන්නේ. Hi. ඉතින් අපි ඩුබායි වල තමයි ජීවත් වෙන්නේ. ශ්‍රී ලංකා කියන්නේ අපේ රට. ඉතින් අපි මේ ලංකාවට වැකේෂන් ඇවිල්ලා ඉන්නේ මේ දවස්වල. ඉතින් හුඟ කාලෙකින් මං ආසම එග් රෝල් එකක් කන්න පුළුවන් වුණා. ඒ වගේම කොත්මලේ වැනිලා මිල්ක්. මම නම් ඉතින් වැනිලා ලවර් කෙනෙක්. ඔයාලා කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ රෝඩ් ට්‍රිප් එක නම් හරිම ලස්සනයි. වටපිටේ තියෙන ගස්වල කොළ පාට මම හරිම ආසයි. ඒ වගේම අනේ ඉතින් මට කියන්න තියෙන්නේ මම ගොඩාක් ආදරෙයි මගේ රටට කියලා. ඔයාලත් ඔයාලගේ ජීවිතයේ දේවල් එක්ක වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේදී ඔයාට ලංකාව මිස් වෙන තරම් ඒක කියලා වැඩක් නැහැ කියලා නිමක් කරන්න බෑ. මම හිතනවා ඔයාලටත් මේක දැනෙනවා ඇති වෙන රටක ජීවත් වෙනවා නම්. ඔන්න දැන් අපි මත්තල එයාපෝට් එකේ එන්ට්‍රන්ස් එක ළඟට ආවා. ලස්සන මොනරෙක්ගේ ආර්ට් වර්ක් එකක් තියෙනවා මෙතන. හරිම ආඩම්බර මොනරෙක්. ඒ වගේම අපිව පිළිගන්න මෙතන ඉන්න කෙනෙක් වගේ තමයි පේන්නේ. ඔන්න අපි මත්තල එයාපෝට් එකට ආවා. ඉතින් මෙතන සෙනග නම් ගොඩක් නැහැ. එන්න අයත් මම හිතන්නේ එයාපෝට් එක බලන්න ආපු අය. ෆ්ලයිට්ස් වලට නෙමෙයි. ඉතින් මට හරිම ආස හිතුණා මේ ට්‍රැඩිෂනල් ආර්ට් වර්ක් එක එන්ට්‍රන්ස් එකේ තියෙන. ඉතින් මේක බලන්න යන්න එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 150ක්. මේකට අනුව ජකාර්තා ඉඳලා එන ෆ්ලයිට්ස් එකක් තියෙනවද? All right, let's click some photos. ඇතුළට ආවම හරිම නිස්කලංක වටපිටාවක් තියෙනවා. මේ බුද්ධ ස්ටැචු එකත් හරිම කාම්, ඒ වගේම හරිම හිත නිවෙන තැනක්. අන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලෑන්ඩින් ඒරියා එකට. මෙතන මීටර 3500ක් දිග ලොන් රන්වේ එකක් තියෙනවා. ඉතින් ගවර්න්මන්ට් අප්ඩේට්ස් අනුව මත්තල එයාක්‍රාෆ්ට් රිපෙයාර් ඇන්ඩ් මේන්ටනන්ස් හබ් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තව අප්ග්‍රේඩ්ස් කරලා ගොඩක් ෆ්ලයිට්ස් බලාපොරොත්තු වෙනවා යාලා. Let's hope for the best. ඔන්න මේ විදිහට තමයි දැන් මත්තල එයාපෝට් එක තියෙන්නේ. ඉතින් අපි ඇල්ල බලන්න යන ජර්නි එක දැන් තමයි ස්ටාර්ට් වෙන්නේ. ඉතින් අපි ඇල්ලේ බලන්න ගිය ලස්සන තැන් ඒ වගේම ලස්සන විස්තර ඔයාලා එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මේ vlog එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මතක් කරලා අපේ channel එකත් subscribe කරන්න. Thank you. Bye bye.